ඔයාලා අද ඔයගොල්ලන්ට දෙන්න යන්නේ වෙනස්ම විදිහේ ක්‍රිස්පි චිකන් එක. මුලින්ම බෝල් එකකට මස් ටික වැහෙන ගානට වතුර දාගෙන ලුණු, දෙහි, පාන් පිටි මේස හැන්දක් දාගෙන පැයක් මැරිනේට් වෙන්න තියාගන්න ඕනේ. පැයකට විතර පස්සේ මේ මස් ටිකේ ලේ අයින් වුණාම අපි මේක හොඳට මෙන්න මේ විදිහට මිරිකලා අයින් කරගන්න ඕනේ. මේක ආයමත් පැය දෙකක් විතර මැරිනේට් වෙන්න තියාගන්න ඕනේ 5 මිනිස් ඔක්කොම අත ගන්න. අපි මේකට සෝයා සෝස් දාගන්න ඕනේ. අපි මේක හොඳට කලවම් කරගෙන පැය දෙකක් විතර තියාගමු සීසන් වෙන්න. චිකන් එකට හොඳ ක්‍රිස්පි ගතියක් එන්න මම කියන දේවල්ම මේ විදිහටම ඇඩ් කරගන්න. පාන් පිටි කෝප්ප එකයි, කෝන් ෆ්ලවර් කෝප්ප භාගයයි, ලුණු හැදෙනකොට ක්‍රිස්පි ගතිය වැඩි වෙන බේකින් පවුඩර් තේ හැන්දක් දාගමු. ක්‍රිස්පි චිකන් එකට ඕනේ බැටර් එක හදාගන්න මේකෙන් 3න් 1ක වගේ ප්‍රමාණයක් අරගෙන වෙනම වාජනයකට දාගමු. අපි වෙන් කරගත්ත පිටි ටිකට බිත්තරයකුත් කඩලා දානවා. මේකත් ගොඩක් බලපානවා ක්‍රිස්පි ගතියට. ගැඹුරු තලේ මතකින් බැද ගන්න නැත්තම් කෙලවෙයි. ක්‍රිස්පි චිකන් එක try කරලා බලමුද දැන් කොහොමද රස කියලා. මේක පට්ටම රස ගෑමක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න. ගොඩක් ආදරේ ඔයගොල්ලන්ට. අපි අලුත් වීඩියෝ එකක් ෂෙයාර් කරමු.